සමහර අය ඉන්නවා කොණ්ඩේ hair transplant එකක් එහෙම නැත්නම් කොණ්ඩේ හිටවීමකට යන්න තරම් කොණ්ඩේ ගිහිලා නැහැ. නමුත් ස්පේසස් තියෙනවා, අතුරින් මැදින් සිදුරු තියෙනවා. කොණ්ඩේ එක්තරා ප්‍රමාණයක අඩුවක් තියන අය ඉන්නවා. ඉතින් ඒ කට්ටියට දෙන්න පුළුවන් ට්‍රීට්මන්ට් එක මොකද්ද? එතකොට සමහර අය ඉන්නවා පර්සනලි කොණ්ඩේ හිටවන්න අකමැති අය. සමහර අය ඉන්නවා කොණ්ඩේ හිටවන්න අමාරු අය. මොකද ඩෝන් ඒරියා එකේ ප්‍රශ්න තියෙන අය ඉන්නවා. ඒ වගේ අයට දෙන්න පුළුවන් හොඳම ට්‍රීට්මන්ට් එකක් දැනට අපි දන්නවා ටෙක්නොලොජි එක දවසින් දවස දියුණු වෙනවා. ඇත්තටම ලංකාව වගේ රටකදී මේ වගේ ට්‍රීට්මන්ට් එකක් කරගන්න ලැබෙන එකත් ලොකු දෙයක්. නැත්තම් සිංගප්පූර් වගේ රටකට යන්න වෙනවා මේ වගේ ට්‍රීට්මන්ට් එකක් කරගන්න. අපි ගිහාන්ගේ සහ මගේ සහ තවත් අපේ ක්ලිනික් එකෙන් වැඩ කරන ගර්ල් කෙනෙක්ගේ මේ ට්‍රීට්මන්ට් එක කරා දැන්ට දවස් 3-4කට කලින් ඉනිෂියේෂන් එක එහෙම නැත්නම් ආරම්භයක් විදිහට. අද මම පෙන්වන්න යන්නේ කොහොමද මේ ට්‍රීට්මන්ට් එකේ දැන් මම හිතන්නේ බලා ගන්න පුළුවන් ගිහාන්ගේ ඔළුවේ කොණ්ඩේ මේ ට්‍රීට්මන්ට් එක කරන්න කලින් අපි ගත්ත වීඩියෝස් සහ පික්චර්ස් අපි දාන්නම්. රිසල්ට්ස් සාමාන්‍යයෙන් හරිම ඉක්මනට රිසල්ට්ස් ගන්න පුළුවන් මාසයක් 2-3ක් ඇතුළත පැහැදිලි වෙනසක් දකින්න පුළුවන්.